අප මිය ගිය පසු දෙවියන් වහන්සේ අපෙන් අසනුයේ ඔබ මා ගැන කොපමණ දේවල් දන්නවාද කියා නෙමෙයි. ඔබ මාට කොපමණ ආදරය කළාද කියා පමණයි. අදිනශුද්ධ සුභාරංචිය අපට පවසන්නේ ඊටමත් භයානක මෙන්ම සුන්දර සත්‍යයක්. ඒ තමයි අපේ අවසන් විනිශ්චය තීරණය වෙන්නේ අප කළ ආගමික වතාවන් මත නොවේ. අප නොදැනුවත්වම අසරණයෙකුට කළ කරුණාවන්ත ක්‍රියාවක් මත පමණයි. බොහෝ වෙලාවට අපි දෙවියන් වහන්සේව සොයන්නේ පල්ලිය තුලේ පින්තූර සහ ප්‍රතිමා අතරයි. නමුත් ජේසුස් වහන්සේ අද අපට කියනවා උන්වහන්සේ පල්ලියෙන් එළියට බැස්ස පාරේ බඩගින්න ඉන්න හිගන්න තුලත් රෝහලේ අසරණව සිටින රෝගියා තුලත් කිසිවෙකුගේ පිළිසරණක් නැති තනිකඩ මහල්ලා තුලත් සැඟවී සිටින බව. මේ චතුරාර්යක සමය කියන්නේ මස් මාංශ අනුභවයෙන් වැළකී සිටීමම පමණක් නොවේ. අපේ අතින් මග හැරුණු අපේ ඇසට නොපෙනුණු ඒ කුඩාම සහෝදරයා තුළ සිටින ජේසුස් වහන්සේව හඳුනා ගැනීමයි. ඔබ යවුමෙකුගේ කඳුලක් පිස්ස දාන සෑම මොහොතකම ඔබ ස්පර්ශ කරන්නේ දෙවියන් වහන්සේගේ මුහුණයි. ධනවත් මිනිසා ලාසර්ස්ට පයින් ගැහුවේවත් ඔහුට බැන්නේවත් නැහැ. ඔහුගේ එකම වැරද්ද වුණේ Tamanගේ දොරකඩම සිටි බඩගිනි වූ ලාසරස්ව නොදැක්කාසේ සිටීමයි. ඔහු පෞකලේ ක්‍රියාවෙන් නොවේ අයහපත නොකර සිටීමෙනි. අපගේ ගේ දොරකඩ අපේ පාරේ අපේ රැකියා ස්ථානයේ ලාසරස්ලා ඕනෑ තරම් සිටිය හැකි. ඔවුන්ට උදව් නොකර අප කරන චතාරික උපවාසවලින් ඇති ඵලය කුමක්ද? විනිශ්චය දවසේදී අප වැරදිකරුවන් වන්නේ අප කළ නපුරුකම් නිසාම නොවේ. අපට කළ හැකිව තිබූ යහපත මග හැරීම නිසා බව සිහිපත් කරන්න. එබැවින් මෙය චතාරිකයේදී අප හැමකේම ඇස් ඇරේවා. පෙනෙන මනුෂ්‍යයාට ආදරය නොකර නොපෙනෙන දෙවියන්ට ආදරය කළ නොහැකි බව අප හැමටම වැටහේවා. ජේසු පිහිටයි. පවිටු මගේ සිත සේදී අනතුරු ඔබ පා